අයිබෝවන් ඉඳගන්න. හරි පාඩමට යන්න කලින් මට ඔයාලට පොඩි දැනුවත් කිරීමක් කරන්න ඕනේ. හරිද? දැන් මේක කියවද්දී නිකන් මෙතන දඟලන්න නම් ලෑස්ති වෙන්න එපා. හරිද? මේක අහන්න පුතේ. 9 10 පන්ති කියන්නේ හරි තීරණාත්මක පන්ති. තේරුණාද ඔයාලට? හරි. මේ කාලේ ඔය රිලේෂන්ෂිප්, ඒ කියන්නේ යාළුකම් හෝ වේවා සුරු තියෙනවනේ. ඒව පුතේ අනවශ්‍යයි. ඔයාලා මේ කාලේ අමී පැසුරක් තියෙන්න ඕනේ පොතට. තේරුණාද? මම සිංහල ටීචර් හැටියට නෙමෙයි පුතේ මම මේ අවවාද දෙන්නේ. මමත් අම්මා කෙනෙක්. ඔයාලගේ වයසේ දරුවෝ ඉන්නවා මට. මම කැමති නෑ මගේ දරුවා කරදරයක වැටෙනවට. තේරුණාද? පුතේ මේ කාලේ ඔය ඇට්‍රැක්ෂන් එක වගේ දේවල් තමයි තියෙන්නේ. ආකර්ෂණය විතරයි. හරිද? ඔයාලා ඉගෙනගෙන හොඳ තැනකට ඇවිල්ලා පෙළවහක් කරගනී කියලා තමයි අම්මා තාත්තා හිතන්නේ. අම්මා තාත්තා උනා ලස්සන පෝරුවක පල්ලියක තියලා තමන්ගේ දුවව දෙන්න තමයි බලන්නේ. ඉතින් ඔයාලා මේ කාලේ මේ වගේ විගඩම් කරාම හරිද පුතේ? ඔයාලා හිතන්න එපා පුතේ ඔය පිටිපස්සේ පේලිය මට පේන්නේ නැහැ කියලා. මට 40 දෙනාවම හොඳට පේනවා. මුල් පේලිය වගේම පිටිපස්සේ පේලියත් මම අවදානින් ඉන්නේ. හරිද? මගේ ඇහැට ඔරා කිසිම දෙයක් වෙන්නේ නැහැ. තේරෙනවද? හූ ගන්න අවශ්‍ය නැහැ. හරිද? ආයේ මේ දේවල් නොවෙන්න වග බලා ගන්න ඕනේ. ඔයාලගේ හොඳට කියන්නේ. මේ කාලේ ඉගෙන ගන්න ආයේ ඉගෙන ගන්න කාලේ ඉන්නේ නැහැ පුතේ. ඔයාලා දුක් වෙයි. ඉස්කෝලෙන් ගියාන් පස්සේ. මේ සුන්දර කාලේ මේ සුන්දර කාලේ ආයේ ඉන්නේ නැහැ පුතේ. ඉංගනීමට ඔළුව හදා ගන්නත් බෑ. ඊට පස්සේ විභාගෙ ෆේල්. ඊට පස්සේ ඔයාලත් අසරණයි අම්මා තාත්තත් අසරණයි. මේ මිනිස්සු කොච්චර බලාපොරොත්තු තියාගෙනද ඔයාලා මෙතෙන්ට එවන්නේ? තේරුණාද? මං ආයි කියන්නේ මට කියන්න ඕනෙත් නෑ අපහසුතාවයට ලක් කරන්න ඕනෙත් නෑ කාගේ දේවල්ද තියෙන්නේ කියලා. මං ඔය එක එක්කෙනාගේ හැටි හොඳට දන්නවා. තේරුණාද? ඒකින්ද අම්මා කෙනෙක් හැටියට කියන්නේ මං ඔයාලට ආදරෙයි. ඔයාලා දන්නවා මං අත උස්සන්නවත් කැමති නෑ ඔයාලට. ඒ තරම් මම දරුවන්ට මාර ආදරෙයි. හරිද? තමන්ට අවංක වෙන්න පොතපතක වැඩ කරන්න ඔය රිලේෂන්ෂිප් ඔය කවුරුත් ඔයාලට ආදරයට ඔයාගේ ළඟට එන අය නෙමෙයි. තේරුණාද? හරි. මම හිතනවා හොඳට තේරුම් ගන්න ඇති කියලා. දැක්කනේ. ඇඩ්වයිස් දුන්නා විතරයි පීරියඩ් එකක් ඉවර. ඉතින් ඕකනේ. ඔය මං ඊළඟට කරන්න තියෙන පාඩමේ පැවරුම් ටික කරන් එන්නකෝ. ඒ ටික කරන් එන්න මං කියපු දේ තේරුණානේ? අය ඔයාලා දන්නවා මට වඩා විනයබාර මිස්සරයි. ආයි මගෙන් එහාට මම යවන්නේ නැහැ. මොකද මට ඕනේ මගේ පන්තියේ ළමයිව ආරක්ෂා කරගන්න ප්‍රශ්න නැතුව. තේරුණාද? ඒකෙන්ද මම හිතනවා තේරුම් ගන්න ඇති කියලා. එහෙනම් මං ගිහින් එන්න. අයිබෝන්. I will call you later. Yeah. Okay, see you. Oh, අනේ මම ඉස්කෝලේට ආවද උගේ. Okay, bye. Hi. සෙව්වන්දිගේ අම්මි නේද? Hi, මං දක්ෂිගේ අම්මි. ඔව්වානේ parents meeting හින්දා නේද? ඔයාත් same class ද මේ ගිය අවුරුද්දේ වෙනම class දෙකක් නේද? 9C ද? 9C තමයි යන්නේ අපේ දුවත්. ඔව්. ඉතින් මොකෝ වෙන්නේ? අනේ ඉන්නවානේ බිසි මහත්තයා බිසි මේ දවස්වල. ඉතින් දුගේ වැඩ ඔක්කොම මමනේ කරන්නේ. ඔව් ක්ලාසස් යනවා. ඔව් කිරිබත්ගොඩ ක්ලාස් යන්නේ. අන්න එන්නෙත් මම, එයාව දාන්න එන්නෙත් මම වෑන් එකේ ගන්න එන්නෙත් මම. මම ගෑලා මේක හදනවා කියන්නේ සෙල්ලම් දානේ. කියන තරම් සෙල්ලම් නෑනේ. අර ළමයි කියන අම්මලා එන්නේ නැත්නම් මන් දන්නේ නේද? ගිය අවුරුදු දෙකෙත් ඔය ළමයි අපේ දුගේ ක්ලාස් එකේ තමයි හිටියේ. ඒ වුණාට අම්මලා නම් එනවා දැකලාම නේ. මාරු. ඔය වගේ ළමයි තමයි ඉස්කෝලෙන් අවුට් වෙන්න කලින් පැනලා යන්නේ. ඊට පස්සේ ළමයි අරවයි මේවයි. ඉතින් අම්මලාගේ වැරද්ද. අම්මලම තමයි නාස්ති කරන්නේ. at least parents meeting එකකටවත් අම්මා කෙනෙක්ට එන්න බෑ නෝ මොකක්ද ඇති වැඩේ කියන්නකෝ. මම නම් කියලා දෙන අපේ දුවට ওই ළමයිව ආශ්‍රය කරන්න එපා කියලා. මම කැමති නෑ යන්නේ ප්‍රශ්න දාගෙන එනකොට. මොකද මගේ ඇහින් එහාට මගේ දුව යන්නේ නෑ කවදාවත්. මමයි නාස්ති වෙන්නේ නන්නත්තර යන්නේ ওই ළමයි. මම නම් අපේ දුවට කියලා තියෙන්නේ. අහුවෙන්න නම් එපා චුටි දූ. මම දෝඩි කියන්නේ ගෙදෙට්ට. මගේ හස්බන්ඩ් චුටි දූ කියන්නේ. ඒකේ මම කැමති නෑ යාළුව ආශ්‍රය කරනවට. පිටිපස්සේ පොලින් උන් පිටිපස්සේම තමයි ඉන්න එක හොඳ. ඕ මම නම් අපේ කෙනාට කියලා තියෙන්නේ ඉස්සරහම ඉඳන් ඉගෙන ගන්න කියලා. කොහින් යන්නේ කියලා කවුදනේ දන්නේ? අම්මෝ කියද්දිත් එක හිරි වැටලා යනවානේ. තව ටිකක් වෙලා යයි දන්නේ නැහැ නේ. මිස් ඇවිල්ලා. මම මිස් එක චුට්ටක් කතා කරලා ඉන්න excuse me. මං ගිහලා කතා කරලා ඉන්න. අයියෝ කෑ ගහනවා මොකක්ද අම්මලා මෙතෙන්ට ඇවිල්ලා කච මොනවද ඔච්චර කියවන්න තියෙන දේවල් ගෙවල් වලට කියලා කියව ගන්නකෝ. විතර බලන්න කෑ ගහනවා ඔයාලා ළමයි හම්බෙන්න ඉන්න අය නේද? ඔච්චර කෑ ගහන්නේ කියන්නකෝ. මේ මං නම් කියන අම්මලාට ඉස්සරහට එන්න. ડોක්ටර්ස්ලා දෙන්නෙක් ඉන්නවා ඔයාලා මාරු චෙක් කරයි ඈ. සඳුනි, නෙත්මි, පියුමි, හංසි ඉන්නෝනේ. යන්න අර පැත්තට චෙක්. සඳුනි නෑ? කෝ? අනේ මන් දන්නේ ඔයාලා නම් මට නම් තේරෙන්නේ නැහැ. ඊ දවසට එන්නේ නැහැ. ඊට පස්සේ ආයි ක්ලිනික් ඩේට් එකක් ඉල්ල ගන්නවා. ඊට පස්සේ අපිට යන්නේ වැඩ වැඩි වෙන්නේ. අන්න ඔයාලා පරක්කු වෙලා ඔයාලට වෙලාවකට වැඩක් කරන්නත් බෑ නේ අම්මේ. යන්න අතන ડોක්ටර් බලන් ඉන්නවා ගොඩක් වෙලා ඉඳන්. ඔව්. අම්මේ මේ ඔයාලා ගෙදර ළමයි හදපුවා නැද්ද කලින්? ඔයාගේ අම්මා නැන්දම්ම එහෙම නැද්ද තනියම දින්නේ ඔයා? ඔය පොඩි දේවලුත් අහන්නේ. මේ සිලින්ඩරේට ඔච්චර බයයි නම් ළමයා හම්බෙද්දි කොහමද එයිද? ඔහොම යට ගිනින් කෑ ගන්නවද?
ඌ මේකට ගිරින් කෑ ගහන්නේ අයියා අම්මේ. බොරුවට පොඩි ළමයි වෙන්න යනවා. පොඩි ළමයි නෙමෙයි ළමයි කම්පැනි නම්ම කෙනෙක් ඔයා. ඌට කෑ ගහනවා. අපිවත් බයි කරනවා. පුෂ් කරන්න අම්මේ බොරුවට කෑ ගහන්න එපා. පුෂ් කරන්නකෝ. හරි ෂෝ කොහොම කෑ ගහන්නේ? ඔයාලා මේ වෙලාවටනේ ඔහොම කෑ ගහන්නේ. පුෂ් කරන්න. කෑ ගහන්න එපානේ. පුෂ් කරන්නකෝ. අයියෝ මන් දන්නේ නැහැ බොරුවටනේ කෑ ගහන්නේ. බොරු කරන්න එපා. පුෂ් කරන්න. ඔව් අම්මේ බය වෙන්න දෙයක් නැහැ. ඔයාලගේ දුවව හිට ටිකට් කපයි. බබයි අයි දෙන්නම නෝමල් අවුලක් නැහැ. ඔව්. නෑ මොන ප්‍රශ්න තිබ්බත් ඔයාලා බය නැතුව මගෙන් අහන්න. මම කියන්න. හරිද? ඔයාලට මොකක් හරි ඕනේ නම් ඔයා ඔය ඔතන තියෙන මේ බටන් එක ප්‍රෙස් කරන්න. හරිද? ඊට පස්සේ අපේ ස්ටාෆ් එකේ කෙනෙක් මම නැතත් මගේ shift එක ඉවර වෙනවා. ඒ වුණාට අපේ කෙනෙක් 24 hours ඔයාලා බලනවා. මොකද මේ බරද බර නෝමල් බබාගේ හොඳ බර තියෙනවා. නෑ නෑ අඩු නෑ බය වෙන්න එපා. නෑ නෑ ડોක්ටර් මේකේ ඔක්කොම දීලා තියෙන ඩීටේල්ස් මම ඔයාලට යන්න කලින් දෙන්නම්. ඔයාලට කන්න පුළුවන් දැන්. ඔව් බය වෙන්න එපා සැර ජාති කන්න එපා කිරි දෙනවනේ. ඒකින්ද. ඔව් ස්ටාෆ් එකෙන් ගෙනත් කිරි එරෙන්න ටිකක් වෙලා යනවනේ. ඔව් ඔව් බය වෙන්න අඬන්න එපා. එහෙම තමයි දැන් මම හම්බෙච්ච ගමන් කිරි එන්නේ නැහැ. ඔව් සමහර විට දවසක් දෙකක් එහෙම යයි. කිරි ආවත් නැතත් ඔයාලා ළමයට කිරි දෙන්න try කරන්න. ඔව් ඔව් එහෙම. කිරි නැතත් කමන්න යාට අර හුරු කරන්න කිරි දෙන්න. එතකොට එහෙම යද්දි දවස් දෙක තුනකින් මාට කිරි ඇරෙයි. හොඳට කන්න හරියද දැන් කිරි දෙනවද ඔයා? හරි අම්මා. හරි. හායි. අද බලමුද හෙන්රි බබාව නාවන විදිය. අද අපි දෙන්නම එකතු වෙලා නාන්න යන්නේ. නෑ. හෙන්රි බබා නාන්න යන්නේ. අපි බලමු. ඔම්මෝ ගන්දේ බෑ. අද අපි නාමු. ඉතින් අද මම හෙන්රි බබාව නාවන්න යන්නේ. මේක හෙන්රි බබාගේ ආච්චි ගෙනත් දීපු එක. මේක හෙන්රි බබාගේ ලොකු අම්මා ගෙනත් දීපු එක. මේක වලස් මුල්ලේ ලොකු තාත්තා ගෙනත් දීපු එක. මේවා සෙවණගල ලොකු බාප්පා ගෙනත් දීපු ටික. මේක පොළොන්නරුවේ පොඩි විජේ මාමා ගෙනත් දීපු එක. ඔන්න අපි හෙන්රි බබාව නාවන්න යන්නේ. ඉතින් මේක ලොකු තාත්තා ගෙනත් දීපු පොල් කට්ට. නෑ. යාළුවනේ දැන් අත්වලත් වෙනවනේ. හෙන්රි බබාට shopping කරන්න යන්නේ. යමු මාත් එක්ක. මෙහෙම තියාගෙන තමයි මම වැඩ හැමදේම කරන්නේ. ඉතින් මට ලේසි උයන වැඩ, කපන වැඩ, කොටන වැඩ ඔක්කොම බබාව තියාගෙන මෙතන තමයි කරන්නේ. මම සීරියල් තමයි කවන්නේ. ඔයාලා මොන සීරියල් එකද ඔයාගේ බබාට දෙන්නේ කියලා කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාගෙන යන්න. ආහා හෙන්රි. ඔන්න ඉතින් අපේ හෙන්රි බබාව බලන්න හෙන්රි බබාගේ නැන්ද ඇවිල්ලා මම ගෙදර වැඩ කරව ගන්නවා නැන්දට කියලා. හොඳට හොදන්න. අනේ මේ යනවා යන්න. ලස්සනට හොදන්න. මුණ ගන්නද? අනේ අන්නකෝ. නෑ. රිපුත්තා මොගේ පෙටියකෝ කොකෝ නැන්දල මමලට හිනා වෙලා පෙන්නන්න හිනාව කොමගේ පුතා බලන්න හිනා වෙනෝ තේරෙනවා වගේ